ආයුබෝවන් පුතේ අපි වැඩේ පටන් ගන්න යන්නේ. ඉස්සෙල්ලම හරියටම එක්සෑම් එකට මාස 6ක් වගේ තියෙන. 6කුත් නෑ දැන්. එක්සෑම් එකට පුතේ මාස 5මාරක් වගේ තියෙන්නේ. ඉතින් එතකොට 20 26 ඔයාලට තමයි අපි කෙලින්ම ආමන්ත්‍රණය කරන්නේ. මේ වෙලාවේ අපේ ෆිසිකල් පන්ති වල ළමයි ඒ වගේම අපේ ඔන්ලයින් එකේ ළමයි හැමෝටම අදාළව තමයි අපි මේ දෙමව්පිය සිසු හමුව පවත්වන්නේ. මේ වෙලාවේ පුතේ දැන් අපි YouTube මීටින් එක පටන් ගත්ත නිසා ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න මීටින් එකේ link එක අපි WhatsApp group එකට දාලා තියෙනවා. WhatsApp group එකේ නැති අය ඉන්නවා නම් එයාලට මීටින් එක ෂෙයා කරන්න. ඊට පස්සේ parents ලා තාම තැන් තැන් වලට වෙලා ඉන්නවා නම් අම්මෙක් හරි තාත්තෙක් හරි එක්කෙනෙක් ගෙනල්ලා ඔයාගේ ස්ක්‍රීන් එක ඉස්සරහා වාඩි කරගන්න. මොකද ඔයාට වගේම එක්සෑම් එක ලඟ වෙලා ඉන්න ඔයා වෙනුවෙන් මේ කතා කරන කතා බහ අපේ මේ සුබ කතා බහ ඔයාගේ දෙමව්පියන්ටත් අතිශය වැදගත් වෙනවා. අපි ෆිසිකල් පන්ති වල මීට මාස කිහිපයකට කලින් පේරන්ට්ස් මීටින් එකක් තිබ්බා ෆිසිකල් පන්ති වලට එන්න කියලා. අපි ඔන්ලයින් මීටින් එකක් ගත්තේ නැහැ. ඒ නිසා එක්සෑම් එකට මාස 5මාරක් වගේ තියෙද්දි අපි ඔන්ලයින් ෆිසිකල් ඔක්කොම දෙමාපිය හමුවක් සිසු දෙමාපිය හමුවක්. ඒකෙදි පටලව ගන්න එපා දැන් ස්ටුඩන්ට්ලා මේකට ලොග් වෙන්න ඕනි නැහැ. අම්මලා විතරක් මේක ලොග් වෙන්න ඕනි කියන එකක් ගන්න එපා. මේක ඇත්තටම ශිෂ්‍ය කේන්ද්‍රීය විදිහට ළමයා කේන්ද්‍ර කරන් කතා කරන කතා බහක්. ඒක අම්මලා තාත්තලාත් අහගෙන ඉන්න ඕන වගේ එකක් තමයි යන්නේ මෙතන. පැහැදිලිද කියන එක? ඔව්. පුතේ මේ කියන දේවල් ඔයාට එක්සෑම් එක ඍජුවම වැදගත් වෙනවා. මම නිකන් කතා බහක් නෙවෙයි මෙතන යන්නේ. ප්‍රෝග්‍රෑම් එකක් ගැන ඔයාට කියන එකක් තමයි මෙතන වෙන්නේ. හරි? ඒ නිසා අන්තිම මාස පහමාරේ අන්තිම සති අපි දන්නේ මාස 6ක් කියන්නේ 4 වරක් 6 24යි සති 24ට වඩා 26ක් වගේ තියෙනවා කියලා හිතුවොතින් අන්තිම සති 26 ඔයා සෝදානම් වෙන්න ඕන විදිය සහ අන්තිම සති 26 පුතේ ක්ලාස් එකේ ප්‍රෝග්‍රෑම් එක තමයි මේ ඩිස්කෂන් එක ඇතුලේ යන්නේ. හරි? අපි පිළිවෙලට වැඩේ පටන් ගමු. එක මේ සති 26ක රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගැන මම ඔයාලට මේ වෙලාවේ කියනවා. ආයේ A level results ආවට පස්සෙත් ආයේ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක අපි ඒ වෙලාවට කතා කරමු. එතකොට අන්තිම සති 26 රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ඉස්සෙල්ලම අපි කතා කරමු. ඒකෙදි අපි රිවිෂන් ක්ලාසස් පටන් අරගෙන දැන් සති කීපයක් වෙනවනේ. අතර සති කීපයක් නෙවෙයි මාස කීපයක් වෙනවනේ. ඒ වුණාට දැන් මේ රිවිෂන් ක්ලාසස් වලට අපේ තියරි ක්ලාස් වල ළමයි වුණා සියලු දෙනා සහභාගී වෙන්නේ නැහැ. යම් යම් හේතු තියෙන්නේ නැති. සමහර ළමයින්ට එක්සෑම් එක ගොඩක්ම ලඟ වෙන්න ඕන පුතේ ගෝ එකක් එන්න. රිවිෂන් වගේ පන්ති වලට සහභාගී වෙන්නේ නැහැ. තියරි ක්ලාස් විතරක් එන ගමන් ඉන්න. ඒක අසාර්ථකයි. මොකද රිවිෂන් එක ඇතුළේ අපි ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරනවා. විභාග මට්ටමේ ළමයෙක් එක්සෑම් එකේ පේපර් එකේ ස්ටෑන්ඩඩ් එකට ගැලපෙන ළමයෙක් පුතේ අපි හදන්නේ අනිවාර්යයෙන්ම රිවිෂන් ක්ලාස් එක ඇතුළේ කරන ප්‍රශ්න වලින් සහ අපේ ප්‍රශ්න පත්‍ර පන්තියෙන්. ඒ නිසා අපේ රිවිෂන් පන්තියේ ප්‍රෝග්‍රෑම් එකයි අපේ ප්‍රශ්න පත්‍ර පන්තියේ ප්‍රෝග්‍රෑම් එකට ඔයා ජොයින් වෙන්නේ නැතුව තියරි ක්ලාස් එකට විතරක් ආවොතින් හොඳ තියරි දැනුමක් තිබුණාට ඔයාට ප්‍රශ්න ලියන හුරුව නැතුව තමයි එක්සෑම් එකට යන්න වෙන්නේ. මම හැමදාම කියන විදිහට අපි අම්මලා තාත්තලාට ඇහෙන්න මෙන්න මේ කතාව චුට්ටක් කියමු. ඒ තමයි පුතේ ක්ලාසස් වල ළමයි ගත්තම ස්ටේජස් 4ක් ඉන්නවා. ඒ තමයි පළවෙනි එක තමයි සමහර ළමයි දැන් ඉන්නවා අපිට පුළුවන්. ඒ කියන්නේ පුළුවන් කියන මානසිකත්වයෙන් ඉන්න වැඩ කරන්නේ. ඒගොල්ලෝ එක්සෑම් එකේදී අනිවාර්යයෙන්ම ඇඩ්වාන්ස් ලු පේපර් එක ගත්තට පස්සේ එක්සෑම් එක අන ගන්නවා. දෙවෙනි ස්ටේජ් එක තමයි පුතේ පන්ති ගිහිල්ලා එක්සෑම් ගොඩ දාගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා සෙට් එකක්. ඒගොල්ලෝ පාඩම් කරනවා අඩුයි. පේපර්ස් ලියන්නේ මොකුත් නැහැ. කෙලින්ම ඒගොල්ලෝ ක්ලාස් වලින්ම ඔක්කොම ගොඩ දාගන්නවා කියන මානසිකත්වයෙන් ඉන්නවා. එයාලත් එක්සෑම් එක යම් මට්ටමකට යන ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි ස්ටේජ් එක තමයි පුතේ ඒගොල්ලෝ පාඩම් කරනවා ක්ලාස් යනවා පාඩම් කරනවා එයාලා යම් මට්ටමකට එක්සෑම් එක ගොඩ දානවා. හැබැයි අර හොඳ රෑන්ක් අතරට ගිහිල්ලා අර ලොකු දෙයක් කරන සෙට් එකක් නෙවෙයි. පාඩම් කරාම ඉන්නවා අර එහෙම සෙට් එකක් ඉන්නවා. ෆෝර්ත් ස්ටේජ් එක තමයි පුතේ හතරවෙනි කණ්ඩායම තමයි ඒගොල්ලෝ පේපර්ස් ලියන ගමන් පාඩම් කරනවා පේපර්ස් ලියන ගමන් පන්ති එනවා. අන්න ඒ සෙට් එක තමයි පුතේ හොඳ টොප් රෑන්ක් දාලා කැම්පස් වල හොඳම රෑන්ක් දාලා හොඳම විදියට විශ්වවිද්‍යාල වලට හරිම ලේසියෙන් යන්නේ. පේපර්ස් ලියන ගමන් පන්ති එන ළමයි පේපර්ස් ලියන ගමන් පාඩම් කරන ළමයි තමයි. ඒ නිසා තමයි අපි අපේ රිවිෂන් පන්තියයි පේපර් ක්ලාස් එකයි දෙකම ළමයිට ප්‍රශ්න පත්‍ර ලිවීමේ ක්‍රියාවලියත් එක්ක ගොඩනගලා තියෙන්නේ. එතකොට ළමයා දන්නේම නැතුව එයා ප්‍රශ්න පත්‍ර ලිවීමේ ක්‍රියාවලියට දායක වෙනවා. ප්‍රශ්න පත්‍ර පන්තිය ඇතුලේ ප්‍රශ්න පත්‍ර අපි ළමයි පන්තියට ගෙන්නලා ලියවන ඔන්ලයින් එකේ ළමයිට ඔන්ලයින් හරහා අපි ලියවනකොට සතිපතා හැම ලියනකොට ළමයා දන්නේම නැතුව ප්‍රශ්න පත්‍ර ලියමින් පන්ති එන ළමයෙක් ප්‍රශ්න පත්‍ර ලියමින් පාඩම් කරන ළමයෙක් බවට ඉබේම අනුවර්තනය වෙනවා. ගොඩක් මේ අලුත් ට්‍රෙන්ඩ් එකේ ළමයි අර හිතලා ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන වැඩක් කරන අඩු ගතියක් තියෙන නිසා තමයි
අපි ප්‍රෝග්‍රෑම් එකක් හදලා ඒක ඇතුලේ ඔයාව තියාගෙන ඉන්නේ. පැහැදිලිද පුතේ කියන එක? ඒතර අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ප්‍රශ්න පත්‍ර ලියමින් පන්තියේද ප්‍රශ්න පත්‍ර ලියමින් පාඩම් කරන දරුවෝ පිරිසක් තමයි අපි හැම අවුරුද්දකම ගොඩනගන්නේ. ඉතින් 20 26 ළමයිට අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඔයාලට ගිය අවුරුදු වලට වඩා ගොඩක් ගිය අවුරුදු වලටත් වඩා විශේෂ වැඩසටහනක් විශේෂ මේ සරසුමකට තවත් වැඩිපුර වැඩ කරන විදිහට තමයි අපි වැඩි කරන්නේ. අපි හැම අවුරුද්දෙම එහෙම තමයි අලුතෙන් කරන බැච් එක. තව ටිකක් වැඩිපුර අපි දෙයක් කරන්න තමයි උත්සාහ කරන්නේ. හරි. ඉතින් අපේ සාර්ථකත්වයටත් හේතුව ඒකෙන් අපේ ළමයිගේ සාර්ථකත්වයටත් ඒක තමයි පුතේ හේතුව. ඒතර අම්මා තාත්තා ළමයි ඔක්කොම ඔන්න ඔය කතාව ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන. ඒතර අන්තිම මාස පහමාරේ අපි මෙන්න මේ ප්‍රශ්න පත්‍ර ලියන එකයි මෙන්න මේ රිවිෂන් ක්ලාස් එකේ ප්‍රෝග්‍රෑම් එකයි පුතේ තවත් උත්සන්න කරනවා. වැඩි දියුණු කරනවා. ඒ ගැන කියන්න තමයි මේ මීටින් එක ගත්තේ. දැන් මේ පෙබරවාරි මාසේ මැදනේ පුතේ යන්නේ නේ. වැලන්ටයින් එකත් ළඟ එනවා පිරිමුණමයි නේ. එතකොට මේ පෙබරවාරි මාසේ මැද හරිය යන්නේ. පෙබරවාරි මාස කියන්නේ පුතේ හරිම කෙටි මාසයක්. මේ මාසේ තව සති දෙකක් විතර යද්දි ඉවර වෙනවා පුතේ නේ. ඊට පස්සේ මොකද අපි කරන්නේ? මාර්තු මාසේ ඔන්න ඔයාට පුතේ ෆුල් පේපර් ක්ලාසස් පටන් ගන්නවා. ඔන්න ඔය නෝටිස් එක තමයි ඉස්සෙල්ලම කියන්න අවශ්‍ය උනේ. මාර්තු මුල් සතියේ පුතේ අපි ෆුල් පේපර් ක්ලාස් පටන් ගන්නවා. ඒතර අපේ ෆිසිකල් පන්ති ඔන්ලයින් ක්ලාස් වල ඔක්කොම දරුවෝ පොදුවේ මම මේ කියන්නේ ෆුල් පේපර් ක්ලාස් එක පටන් ගන්නවා මාර්තු මුල් සතියේ. එතකොට ඔයා ඔන්ලයින් ළමයෙක් නම් සමහරවිට දැන් මේ මීටින් එක අපි ඔන්ලයින් දෙන නිසා අපේ YouTube channel එකේ ඉන්න අපේ පන්තියේ නැති 26 level exam වල ලියන දරුවෝ එහෙම ඉන්නවනේ. එතකොට දැන් 25 A level exam එක ලියලා ආය සකස් 6කට මේ 26 A level ලියනවා කියලා බලාපොරොත්තු වෙන දරුවෝ ඉන්නවා. තව යාළුවෝ මේ link share කරනකොට මේ වීඩියෝ එක බලලා මේ අලුතෙන් මේකට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න දරුවෝ ඉන්නවා. ඒ හැමෝටම මේ notice එක ඒ තමයි මාර්තු මාසේ ෆුල් පේපර් ක්ලාස් එක පටන් ගත්තම අපේ ෆිසිකල් සෙන්ටර්ස් වලට ඇවිල්ලා ඔයාලට පැය පහේ ෆුල් පේපර්ස් ලියන්න පුළුවන්. ෆිසිකල් සෙන්ටර්ස් වලට ඇවිල්ලා. ඒකදී අපි කොළඹ ළමයිට ෆිසිකල් සෙන්ටර්ස් දෙකක් දානවා. එකක් තමයි නුගේගොඩ සක්‍යා අධ්‍යාපන ආයතනය. පුතේ ටයිම් ටේබල් මම දැන් කියන්නේ නැහැ. මොකද එහෙම කිව්වට ළමයි ඔක ඔලුවට ගන්නෙ නැහැ. අපි ඔයාට අංකයක් දීලා ඒකෙන් අපේ WhatsApp group වලට join වෙන්න කියනවා. join වෙලා නැති ළමයිට මෙතන මම හිතන්නේ ගොඩක් මගේ ක්ලාස් වල දරුවෝ නම් මගේ ෆිසිකල් පන්ති වල ළමයි වෙන ෆිසිකල් group එකක ඔන්ලයින් ක්ලාස් වල ළමයි නම් වෙනම ඔන්ලයින් group එකක ඉන්නවා. ඒ නිසා full paper writing time table full paper discussion time table ඔක්කොම අපි WhatsApp group එකට අප්ඩේට් කරන්න. දැන් එක අපි ඒක බෝඩ් එක ලියන එක වැඩක් නැති වැඩක්. අපි ෆෝන් නම්බර් එකක් දාලා ඒ ෆෝන් නම්බර් එකට ඕගොල්ලෝ WhatsApp message එකක් දාලා අපේ WhatsApp group එකේ link එක ගෙන්නගෙන WhatsApp group එකට join වෙනවා නම් හරි. එහෙම කියන්නේ අලුත් ළමයිට. ඒතර මම WhatsApp group එකට join වෙන අවශ්‍ය නම්බර් එකත් බෝඩ් එකේ දාන්නම්. ඒකට ඔයගොල්ලෝ කරන්න ඕන 2026 full paper class කියලා message එකක් දාන්න. නැත්නම් 2026 SFT වගේ message එකක් දැම්ම 26 ළමයි කියලා විතර අපිට දැනගන්න ඕන. 26 ළමයි කියලා message එක type කරලා දාන්න. එතකොට අපිට ඔයා 26 ළමයි කියලා type කරලා දැම්මට පස්සේ මේ අපිට පුළුවන් බොහොම මේ ඉක්මනින් අපේ WhatsApp group එකට join කරන්න. ඒකෙදි පුතේ ෆෝන් නම්බර් එක අපි මේ කමෙන්ට් එකක් විදියට අපේ මේ ලයිව් එකේ දාන්නම්. ඒ වගේම අපි ඒක ඔයාලට දෙන්නම්. ෆෝන් නම්බර් එක මම හිතන්නේ දැනටමත් අපේ ළමයි දන්නවා. අපේ හොට්ලයින් නම්බර් එක 077 903 843 අංකය. අපි අපේ මේ කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඔයාලට කමෙන්ට් එකෙන් බලන්න පුළුවන්. 077 903 843 අංකය. අපේ හොට්ලයින් අංකයනේ. අලුත් ළමයින මම මේ කිව්වේ 077 903 843 අංකය. අන්න ඒකට පුතේ WhatsApp message එකක් දාන්න. WhatsApp message එකේ 2026 paper class වගේ වචන ටිකක් type කරලා දාන්න. එතකොට අපේ WhatsApp group link එක ඔයාට එවනවා. අන්න ඒකට join වෙන්න. ඒකට අපි time table දානවා. online ළමයි කොහොමද full paper class එකට සම්බන්ධ වෙන්නේ කියලා අපි මේ notice එක දානවා. physical ළමයි physical centers වල මම දැන් කොළඹ ළමයිට physical centers කිව්වා. කොළඹ සහ කොළඹ නුගේගොඩ සක්‍යියක සහ හෝමගම සුසිප්ක අධ්‍යාපන ආයතන දෙකේම ඔයාට පුළුවන් physical centers වල papers ලියන්න. එතකොට අවිස්සාවේල්ල පාදුක්ක හෝමගම කොට්ටාව ආසන්න දරුවන්ට ෆිසිකලි පේපර්ස් ලියන්න මේ හෝමගම සුසිප්ක අධ්‍යාපන ආයතනයෙන් එන්න පුළුවන්. කොළඹ ආසන්න ළමයිට නුගේගොඩ ආසන්න ළමයිට නුගේගොඩ සක්‍යාය වෙරෙන්ට ඇවිල්ලා පැය 5 ෆුල් පේපර් එක ලියන්න පුළුවන්. ඊට පස්සේ
රත්නපුර දිස්ත්‍රික්කයේ ළමයිට රත්නපුර සිසුල්ක අධ්‍යාපන ආයතනයේ ෆුල් පේපර්ස් ලියන්න පුළුවන්. ඒ තමයි අපි ෆිසිකල් සෙන්ටර්ස්. හරි. අනෙකුත් දිස්ත්‍රික්කවල ළමයිට පුතේ ඔන්ලයින් අවකාශය ඔස්සේ අපි ටයිම් ටේබල් එකක් දීලා ෆිසිකලි පේපර්ස් ලියවනවා. හොඳට මතක තියාගන්න. ඔයාලා ලියන හැම පේපර් එකක්ම ඒක ෆිසිකල් ලිව්වත්, ඒක පුතේ ඔන්ලයින් ලිව්වත් අනිවාර්යෙන් අපේ ඉන්ස්ට්‍රක්ටර් ටීම් එකක් ඉන්නවා. ඉන්ටර්නල් එක්ස්ටර්නල් විදිහටම ඉන්නවා. අපි යාලා දාලා ඔයාලා එවන පේපර්ස් ඔක්කොම පුතේ බලනවා. අපි එක්සැම්පල් එකක් ගත්තොත් ඔන්ලයින් එකේ ළමයෙක් පුතේ පේපර් එක ලිව්වොත් එයා අපි දෙන ටයිම් රේන්ජ් එකේ පේපර් එක ලියලා ඒ පේපර් එකේ ෆොටෝස් ගහලා ඒක PDF එකක් විදිහට හදලා ඒ PDF ෆයිල් එක අපි අංකයක් දෙනවා. ජොයිනර් WhatsApp group එකට අපි අංකේ දානවා. ඒ අංකයට ඔයා WhatsApp කරන්න ඕන. WhatsApp කරාට පස්සේ අපේ ඉන්ස්ට්‍රක්ටර් ටීම් එක ඒ ඔයා වෙන පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ කරෙක්ෂන් ඔක්කොම බලලා ඔයාට ආයෙත් ෆෝවර්ඩ් කරනවා. මාක්ස් එක ෆෝවර්ඩ් කරනවා. තේරෙනවද කියන එක? ඒ වගේ හැම සතියකම ඔයා ලියන පේපර්ස් පුතේ අපි බලලා ඔන්ලයින් ඔයාට ලැබෙන සලස්වනවා මාක්ස් දාලා. ෆිසිකල් ළමයිට කොහොමත් ෆිසිකල් පේපර්ස් එකතු කරලා අපේ ඉන්ස්ට්‍රක්ටර් ටීම් එක බලලා සතිපතා ලබා දීමක් කරනවා. ඒ නිසා ඔන්ලයින් ආවත් ෆිසිකල් ආවත් ඔයාලට පේපර් මාකින් කියන එක අපි ලස්සනට පිළිවෙලට අපේ ඉන්ස්ට්‍රක්ටර් ටීම් එක දාලා කරනවා. හරි? ඔයාලා ලංකාවේ කෙලවරේම ළමයෙක් වුණත් ඔයාගේ ටයිම් ටේබල් එක පේපර් ලිව්වොත් අපි බලලා ඔයාට ඒ PDF එක කරෙක්ෂන් දාලා WhatsApp ඔස්සේ එවනවා. පැහැදිලිද පුතේ? ඒක තමයි ෆුල් පේපර් ක්ලාස් එකේ ෂෙඩියුල් එක. ඊට පස්සේ අපි ඔයා ලියනේ ෆුල් පේපර්ස් වල පුතේ සතිපතා අමාරු ප්‍රශ්න ටික පැය දෙකක් හෝ පැය දෙකමාරක් අරගෙන සතිපතා පේපර් ඩිස්කෂන් එකක් යනවා. උදාහරණයක් විදිහට full paper 1 discussion, full paper 2 discussion විදිහට අපි ඒ හැම පේපර් එකක්ම ඩිස්කස් කරනවා. ඒ ඩිස්කස් කරන පේපර්ස් අපේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලින් ඔයාලට බලන්න පුළුවන්. කොළඹ ළමයින්ට නම් උගේකොට සක්‍යායතන ෆිසිකලි ඇවිල්ලත් බලන්න, ෆිසිකලි සම්බන්ධ වෙන්නත් පුළුවන්. අනිකුත් දිස්ත්‍රික්ක ඔක්කොම ළමයිට අපි ඒ ක්ලාස් එකේ ලයිව් සෙෂන් එකක් වගේම රෙකෝඩඩ් වීඩියෝස් පේපර් ඩිස්කෂන් වල බලන්න දෙනවා අපේ වෙබ්සයිට් හරහා. ඒකෙදි අපි වෙබ්සයිට් 3ක් ඔයාලට දෙනවා. ඒකෙදි අපි මගේ පර්සනල් වෙබ්සයිට් එක techcm.lk වෙබ්සයිට් එකෙන් ඔයාලට ලයිව් බලන්න පුළුවන් පේපර් ඩිස්කෂන් එක. එහෙම නැත්නම් රෙකෝඩඩ් වීඩියෝස් බලන්න පුළුවන්. techcm.lk වෙබ්සයිට් එක රෙජිස්ටර් වුණොත්. ඊට පස්සේ සිසුල්ක ආයතනයේ තාසන් ළමයට e-සිසුල්ක ඇප් එකෙන් බලන්න පුළුවන්. තව my guiders වෙබ්සයිට් එකෙන් බලන්නත් පුළුවන් my guiders එකේ ළමයට. හරිද? ඔය විදිහට පුතේ සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට techcm.lk වෙබ්සයිට් එකෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයි ඉන්නවනම් ඔයාලා දැන් අපේ WhatsApp group එකට join කරගත්තට පස්සේ පුතේ ඔයාලා online ලියනම නම් අපි ඒකට ඔක්කොම විස්තරේ දානවා. අපේ WhatsApp මේ අපේ paper ලියන මේ time table එක papers ලියලා ඔයගොල්ලෝ PDF එවන්න ඕන phone numbers ඊට පස්සේ මේ අනිත් අර මම දැන් කියපු විස්තර ටික ඔක්කොම ටික ඒක අපි දානවා. එතකොට ඔයාට එකෙන් අප්ඩේට් එකක් ගන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව. පැහැදිලිද? රයිට්. එහෙනම් පුතේ ෆුල් පේපර් රයිටින් කියන එක මාර්තු මොළේ ඉඳලා පටන් ගන්නවා. මම ඔයාට සජෙෂන් එකක් දෙනවා, යෝජනාවක් දෙනවා. ඒ තමයි ෆුල් පේපර් 1 එකේ ඉඳලා සියලුම ෆුල් පේපර්ස් වලට ජොයින් වෙන්න. ෆුල් පේපර් 1 එකේ ඉඳලා සියලුම ෆුල් පේපර්ස් වලට ජොයින් වෙන්න. එක ෆුල් පේපර් එකක්වත් ඔයා කට් කරගන්න එපා. ෆුල් පේපර් 1 එකේ ඉඳලා සියලුම පේපර්ස් වලට ජොයින් වෙන්න. එක ෆුල් පේපර් එකක්වත් කට් කරගන්න එපා. පැහැදිලිද? හැම ෆුල් පේපර් එකක්ම පුතේ අලුතෙන්ම හදපු ෆුල් පේපර්ස්, ගිය අවුරුදු වල පේපර්ස් නෙවෙයි. හරි? ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන් ගිය අවුරුදු වල පේපර්ස් එහෙම හම්බ වෙලා තියෙනවනම් ගිය අවුරුදු වල පේපර්ස් නෙවෙයි. හැම පේපර් එකක්ම අලුත්ම පේපර්ස්. ඒ නිසා ෆුල් පේපර් 1 එකේ ඉඳලා ඔයාලට අලුත්ම පේපර් සෙට් එකක් තමයි අපි ලියවන්නේ. ඒ නිසා පිළිවෙලට මේ පේපර්ස් වලට සම්බන්ධ වෙන්න. ඒකෙදි අපි ඔයාලට පාස් පේපර් රයිටින් එකක්, පාස් පේපර් ඩිස්කෂන් එකකුත් පුතේ ෆුල් පේපර් අතරට දාලා කරගෙන යනවා. ඒ නිසා අපේ ෆුල් පේපර් ක්ලාස් එකට ජොයින් වුණොත් ඔයා ෆිසිකල් හරි ඔන්ලයින් හරි අපි හදපු අලුත්ම ෆුල් පේපර් සෙට් එක ලියන අතර ඔයාට පාස් පේපර්ස් ටික සම්පූර්ණයෙන් කවර් කරගන්න පුළුවන්. ඒ පාස් පේපර් සෙට් එකත් අපි ඔයාලට සම්පූර්ණයෙන්ම කරවනවා. ඒතර ඔන්ලයින් ළමයි පේපර් එක ගෙන්න ගන්න කොහොමද පුතේ? ඒකට අපි ක්‍රම දෙකක් ඔයාලට දෙනවා. ඔයාට ඕනනම් මාස කීපයක අපේ තුන් මාස දෙකක හෝ තුනක පේපර්ස් ඒ මුදල පේ කරලා එකපාර ගෙන්න ගන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් මාසිකව ඔයා පේපර්ස් ගෙන්න ගන්නවා නම් ඒ මාසේ ෆුල් පේපර්ස් 4 ඔයාට පැක් එකක් විදියට ගෙන්න ගන්න පුළුවන්. ඒ සියලුම විස්තර පුතේ ඔයා WhatsApp group එකට join වෙනවා අපි ඒකට දානවා. හරිනේ? WhatsApp group එකට join වෙන්න අපේ hotline number එක අපි මේ වෙලාවේ අපේ comment වලත් දාලා තියෙනවා. ඔයාලට ගිහලා බලන්න පුළුවන්. නැත්නම් 076යි 077යි 8යි 903යි 843
0.77යි 903යි 843 අංකෙට පාට WhatsApp message එකක් දැම්මට පස්සේ ඔක්කොම ගෙන්න ගන්න පුළුවන්. පැහැදිලිද? right. එහෙනම් physical online ළමයි සියල්ලටම full paper class එක notice එක. ඔන්නේ full paper class එකට හරියට join වුණොත් පුතේ ඔයාට මේ මාස පහමාර ඇතුලේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරි? මොකද අපි තුන් පැත්තම cover කරනවානේ. අපි paper writing හරියටම කරනවා, අලුත්ම papers ලියවන්නේ. paper marking අපි හරියටම කරනවා. ඒක හොඳ panel එකක් දාලා හොඳ පළපුරුදු පැනල් එකකින් තමයි papers marking කරන්නේ. තුන්වෙනි එක තමයි ඒ හැම full paper එකේම අමාරු ප්‍රශ්න ටික අපි හැම සතියකම discussion එකක් කරනවා. ඒත් අපි තුන් පැත්තකින් පුතේ full paper class එක ආවට cover කරලා දෙනවා. ඒතකොට ඒක ආයකට join වුණොත් ඉතින් අර මම මුලින් පටන් ගන්නවා කිව්වා වගේ papers ලියන ගමන් class කරන ළමයෙක් papers ලියන ගමන් පාඩම් කරන ළමයෙක් බවට ඔයා පරිවර්තනය වෙනවා. ඒක තමයි පුතේ මේ මාස පහමාරේ කරන්න ඕන. ඕක ඔයා තනියම හිතලා paper එකක් කරනවා. ඒ paper එකේ අමාරු ප්‍රශ්න ඔයා දන්නේ නැහැ. ඒක වැරදුණු ටික හදාගන්න විදියක් දැන් නැහැ. දැන් එතකොට ඔයාට එහෙම කිසිම සපෝට් එකක් නැහැනේ. දැන් අපි අපේ ටීම් එක දාලා සපෝට් එක ආවට දෙනවා. ඒ නිසා ඔයාට අර තනියම මේක කරනවට වඩා ගොඩක් මේ අර efficiency එක වැඩි විදියට මේක කරගන්න පුළුවන්. හරි? ඒ නිසා full effort එක දාලා පුතේ full paper class එකට හැමෝම join වෙන්න. online physical කිසිම ගැටලුවක් නැහැ මොන විදිහට join වුණත් ඔයාට අපි හරියට පිළිවෙලට ඔක්කොම ටික පිළිවෙලට කරගෙන යනවා. පැහැදිලිද? right. එතකොට දැන් full paper class එකෙන් අපි අයින් වෙලා ඊළඟට අන්තිම මාස පහමාරේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන චුට්ටක් කියනවා. මෙන්න මේකෙදි හොඳට අහගන්න පුතේ. මේකෙදි මම ඔයාලට සුපිරි වැඩසටහනක් කියනවා. මේකෙදි අපි දැන් අපේ 13 වසර පුතේ තියරි ක්ලාස් වල ගොඩක් මේ යන්නේ කෙමිස්ට්‍රි පාඩම් ටිකයි. මැත්ස් පාඩම් දෙකක් යනවා, IT පාඩම් ටික යනවානේ. ෆිසික්ස් පාඩම් දෙකයි නේ තියෙන්නේ. අනිත් ඔක්කොම කෙමිස්ට්‍රි පාඩම් නේ යන්නේ. ඒ නිසා 13 වසරේදී ඔක්කොම කෙමිස්ට්‍රි පාඩම් ටික තමයි ගොඩක් යන්නේ නේ. 12 වසරේදී අපි මැත්ස් පාඩම් ටිකයි විශාල ෆිසික්ස් පාඩම් ටිකක් කවර් කරානේ. අපි එතකොට දැන් 12 වසර තියරි ක්ලාස් වල කවර් කරපු ෆිසික්ස් පාඩම් ටික රිවිෂන් එකේ ආයේ අප්ඩේට් කරගෙන යනවා, රිවිව් කරගෙන යනවා. ඒක රිවිෂන් එකේදී ඔයාලට ෆිසික්ස් පාඩම් ටික සහ 12 වසර මැත්ස් පාඩම් ටික ආයේ රිවිව් කරගෙන යනවා. අපි වේගෙන් කරගෙන යනවා. ඒක අපි ස්ටෙප් දෙකකට කරනවා. ඒ ස්ටෙප් දෙක මම ඔයාලට දැම්ම කියන්න ඕනේ නැහැ. ඒකෙන් අපි කවර් කරගෙන යනවා රිවිෂන් එකේ මේ කවර් කරන්න ඕන ලෙසන්ස් ටික. එතකොට දැන් අලුතෙන් දැන් මේ වීඩියෝ එක බලනකොට අපි හිතමු ළමයෙක්ට හිතනවා එයා මගේ ෆිසිකල් එන ළමයෙක් වෙන්න පුළුවන්. හැබැයි රිවිෂන් එකට එන්නේ නැහැ. එහෙම නැත්නම් මගේ තියරි රිවිෂන් කිසිම දෙයකට එන්නේ නැති බාහිර දරුවෙක්. එයාට අවශ්‍යතාවයක් වෙනවා මලෙස්සාගේ රිවිෂන් එකට ජොයින් වෙලා කොහොමද සම්පූර්ණයෙන් සිලබස් එක කවර් කරගන්න කියලා. රයිට්. මම ඒකට ඔයාලට ඔප්ෂන් එකක් දෙන්නම් පුතේ. ඔයා කරන්න ඕන 0.77යි 903යි 843 අංකෙට WhatsApp message එකක් දාලා අපේ WhatsApp group එකට join වෙන එක. ඒ WhatsApp group එක අපි ඒ සම්බන්ධ update එකකුත් දාන්නම්. එතකොට ඔයාලට ලිඛිතව ඒ සම්බන්ධ update එකක් හම්බ වෙනවා. ඒ update එක ඔයාලට group එකෙන් ගන්න පුළුවන්. එතකොට මේ ඒ update එක group එකට දාන්න කලින් මම ඒක දැන් ඔයාලට explain කරන්න ඕනේ මොකද්ද ඒක කරන්න කියලා. ඒ තමයි පුතේ මාස පහමාරේ අපි revision program එකේදී අලුතෙන් join වෙන ළමයෙක්ට අපි ලොකු සර්විස් එකක් ඒකට දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් අපේ පැනල් එකත් එක්ක සාකච්ඡා කරලා මේ තීරණය අරන් තියෙන්නේ. ඒ තමයි මේ ෆිසික්ස් පාර්ට් එකේ ප්‍රධාන පාඩම් කීපයක් මේ වෙද්දී අපේ රිවිෂන් එක පුතේ කවර් කරලා ඉවරයි. මම නම් වශයෙන් කිව්වොත් ඉතින් අපේ විශේෂම සෙෆ්ටි කරලා මේ නම් දන්නවා. බලය ලෙසන් එකේ රිවිෂන් එක පුතේ. බලය ලෙසන් එකේ රිවිෂන් එක, කාර්ය ශක්තිය ක්ෂමතාවය රිවිෂන් එක, කෝණික චලිතයේ පාඩමේ රිවිෂන් එක. ඊට පස්සේ දැන් මේ මාසේ දැන් අලුතෙන් ජොයින් වුණොත් මේ මාසේ ඔයාලට විද්‍යුත් හා චුම්බකත්වයේ රිවිෂන් එකට තමයි ජොයින් වෙන්න පුළුවන්. හරි? ඒ නිසා මම ඒ නම කියන්නේ මොකද දැන් මේ මාසේ යන්නේ විද්‍යුත් හා චුම්බකත්වයේ රිවිෂන් එක. ඔයා ජොයින් වුණොතින් ඔයාලට විද්‍යුත් හා චුම්බකත්වයේ රිවිෂන් ටියුට් එක ගෙනගෙන ඒකට ජොයින් වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ පහුගිය මාසවල ඔයාලට කවර් කරපු ප්‍රධාන ලෙසන්ස් ටික. හරි? මම ආයෙ කිව්වොතින් බලය ලෙසන් එක, කාර්ය ශක්තිය හා ක්ෂමතාවයේ රිවිෂන් ලෙසන් එක, කෝණික චලිතයේ රිවිෂන් ලෙසන් එක. ඔන්නේ ෆිසික්ස් පාඩම් තුනේම videos ඔයාට texium.lk වෙබ්සයිට් එක හරහා අපි රිවිෂන් එකට අලුතෙන්ම ජොයින් වෙන ළමයිට විතරක් ආයෙ ෆ්‍රී බලන්න අවස්ථාව දෙනවා. හරි? රිවිෂන් එකට අලුතෙන්ම ජොයින් වෙනවා නම් මේ මාසෙ ඉඳලා ඔයාට පුතේ ඒ අවස්ථාව හම්බ වෙනවා. බලය රිවිෂන් ලෙසන් එක, කාර්ය ශක්තිය රිවිෂන් ලෙසන් එක, කෝණික චලිතයේ රිවිෂන් ලෙසන් එකේ තුනම ඔයාට ෆ්‍රී බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට 12 වසර තියෙන වැදගත්ම ෆිසික්ස් පාඩම් ටිකේ රිවිෂන් ලෙසන්ස් ටික ෆ්‍රී බලන්න පුළුවන්. ඒතකොට 0.77යි 903යි 843 අංකෙට WhatsApp message එකක් දාලා අලුතෙන් join වෙනවා කියලා කියන්න. කිව්වට පස්සේ
මේ ඔය අපි WhatsApp group එකට join කරනවා. WhatsApp group එකට අපි දාන අංකයක්. අන්නේ WhatsApp group එකට දාන අංකෙට අපි ඒක notice එක පැහැදිලිව දාලා තියන්න. ආන්නේ අංකට call එකක් දීලා techcm.lk website එකේ register වෙලා techcm.lk website එකේ register වෙලා ඔයාට revision එකේ ඔයා newcomer කෙනෙක් නම් අලුත් ළමයෙක් නම් අර මං කියපු lessons ටික free බලන්න පුළුවන්. මං කියන එක පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න අලුතෙන් join වෙන ළමයිට අපි ඒ වගේ ලොකු වාසියක් ලොකු දෙයක් මේ වෙලාවේ පුතේ දෙනවා ඒ ටික cover කරගන්න. ඒ ටික cover කරගන්න ගමන් පුතේ ඔයා මේ මාසේ class එකට join වෙන නිසා ඔයාට විද්‍යුත් හා චුම්බකත්වයේ ඉඳලා ඉස්සරහට තියෙන වැඩ ටික ගාන රිවිෂන් එකේ අර live sessions විදියට ගානට cover කරගෙන යන්න පුළුවන්. ඒ live sessions යන time table ඔක්කොම අපි WhatsApp group එකට දානවා. මෙන්න මේ වෙලාවට තමයි රිවිෂන් එකේ live class එක යන්නේ. ඔයාලට live class එක බලන්න බැරි වුණොත් ඔයා recorded videos අපේ website එකෙන් බලන්න පුළුවන්. එහෙම. ඔයා අපේ සිසුල්කා app එකේ හිටියත් my guidance එකේ හිටියත් අර free lessons වල බලන්න ඕන නම් techcm.lk website එකේ register වෙන්න ඕන අලුත් ළමයිට මම කියන්නේ. හැබැයි ඒකේ තේරුම සිසුල්කා app එකෙන් අයින් වෙන්න ඕන කියන එක නෙවෙයි. ඔයා my guidance එකෙන් අයින් වෙන්න අවශ්‍ය නැහැ. මගේ ඒ website සහ app දෙකේම පිළිවෙලට live sessions යනවා. අර free දෙන videos ටික බලන්න විතරක් ඔයා techcm.lk website එකේ register වෙන්න ඒ app වලින් ඉන්න දරුවන්ට කිව්වේ. techcm එකේ ඉන්න ළමයිට කොහොමද ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ techcm එකේ live sessions බලාගෙන යන ගමන් අලුතෙන් join වෙච්ච ළමයෙක් නේ අපි අර lessons තුන දෙනවා. හැබැයි මේක දිගටම continue කරන්න නැහැ. මේක දැන් අර මේ මොහොතේ මම කියලා මේ දැන් අලුත් ආරම්භයක් වාට අරන් දෙන්න යන්නේ. මේ මාසේ ඔයාට දෙන්න facility එකක්. ඒකට මේ මාසේ ඔයා class එකට අලුතෙන් join වෙනවා නම් ඔයාට ඒ facility එක ගන්න පුළුවන්. පැහැදිලිද? right. ඒකෙන් ඔයාට සම්පූර්ණ physics ඔක්කොම ටික එතකොට revision එකේ cover කරගන්න පුළුවන්. ඒ කියන්නේ අන්තිම මාස පහමාර ඔයාට physics ටික ඔක්කොම එතකොට cover කරගන්න පුළුවන්. පැහැදිලිද? දැන් අම්මලා තාත්තලා මේක බලන් ඉන්නවනේ. දැන් අම්මලා තාත්තලාට පැහැදිලි ඇති. ළමයාගේ physics පැත්ත අවුල් වෙලා නම් ළමයාට physics revision free lessons ටික බලන්න අර්ග පුළුවන් techcm.lk website එකෙන් බලලා ඒ ටික හදා ගන්න පුළුවන්. මොකද ඒකේ සම්පූර්ණයෙන් පාඩම් තුනම බොහොම සරලව තියරිත් එක්ක ගැටලු විසඳලා බොහොම හොඳට සාකච්ඡා කරනවා. ඒ ටික බැලුවට පස්සේ ළමයාට අනිවාර්යයෙන් මේ lessons තුනේ විභාග මට්ටමේ ගාණක් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මාස පහමාර revision එකට දිගටම සම්බන්ධ වුණොත් මුළු syllabus එකම අපි revision tutors වලින් cover කරනවා. එතකොට ඔයාලට ඒක සම්බන්ධ වෙන්න පුළුවන්. මම revision tut එකකුත් තව චුට්ටකින් පෙන්නන්න මෙන්න මේ format එකට තමයි අපි revision tuts යන්නේ. මනෝජ් මට revision tut දෙක තුනක් ගෙනල්ලා දෙන්න අපේ. මේ තව ටික අපි revision tut set එකකුත් පෙන්නන්න අලුතෙන් join වෙච්ච ළමයිට අපි මොන වගේ format එකකටද revision tuts යන්නේ කියලා අපිට ඒක පෙන්නන්න පුළුවන්. හරිද? right. එතකොට පුතේ මම හිතන්නේ ඔයාලට දැන් කතා දෙකක් මම පැහැදිලි කරා. එකක් තමයි මාර්තු මුල් සතියේ ඉඳලා full paper class පටන් ගන්නවා. ඒ news එක දැන් ඔයාලට පැහැදිලි. ඊට පස්සේ මේ පෙබරවාරි මාසේ ඉඳලා ඔයාට අපේ අන්තිම මාස පහමාර revision program එකට join වුණොත් මුලින් cover කරපු lessons ටික free බලන්න අවස්ථාව දීලා එතන ඉඳන් අපි revision එකේ program එක ඉස්සරහට කරගෙන යනවා. ඒකෙන් ඔයාලට full syllabus එකම cover කරගන්න පුළුවන්. ඒ ටික පැහැදිලිද? විශේෂයෙන්ම අලුතෙන් join වෙන කට්ටියට හරි පැහැදිලිව දැන් මම මේ notice එක පැහැදිලි කරා. හරි? මගේ theory class වෙන revision එකට සම්බන්ධ වෙන්න නැතුව හිටපු ළමයින්ට ඔන්න හොඳම අවස්ථාව මේ වෙලාවේ revision එකට join වෙලා ඒ විදිහට ඔක්කොම cover කරගන්න පුළුවන්. ඔයා මේ physical පන්තියකට එන ළමයෙක් වුණත් ගැටලුවක් නැහැ. ඔයා මේ මාසේ අලුතෙන් අපේ revision class එකට join වෙනවා නම් ඔයාට පුළුවන් techcm.lk website එක register වෙලා ඒ lessons ටික free බලන්න. ඒක online physical කියලා එකක් නැහැ. ඕනෙම ආයතනයක හෝ අලුතෙන් මේ මාස revision එකට join වෙනොත් අපි ඒ අවස්ථාව ඒ දරුවන්ට දෙනවා. හරි නේද? right. පුතේ ඔන්න ඔය කතා දෙක තමයි ඔයාට practically ගොඩක් exam එකට වැදගත් වෙන කතා දෙක. අපි දැන් මේ කතා දෙක සම්පූර්ණ කතා කරලා ඉවරයි. පැහැදිලිද? ඉස්සරහට පුතේ අපි full paper discussion සම්බන්ධ සම්මන්ත්‍රණ past paper discussion සම්බන්ධ සම්මන්ත්‍රණ වැඩමුළු ලොකු ප්‍රමාණයක් online හරහා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි කොළඹ පන්නිපිටිය අපේ techcm.lk website එකට අදාළව techcm hybrid smart classroom කියන සිස්ටම් එක යටතේ ආයතනයක් ඕපන් කරා. ඒක දැන් මේ ක්ලාස් එක මේ වෙලාව අපි දෙන්නෙත් ඒකේ මේ අලුතෙන්ම හදපු ස්ටුඩියෝ එකේ ඉඳලා. ඒ නිසා අපිට තාක්ෂණික කාරණා සියල්ලම අපි සම්පූර්ණ කරන් තියෙන්නේ ලංකාවේ හොඳම තාක්ෂණික පසුබිමක් යටතේ සියලුම පහසුකම් යටතේ අපි ඔයගලන්ට ඔන්ලයින් ක්ලාසස් මේ අන්තිම මාස පහමාරේ විකාශය කරනවා. පේපර් ඩිස්කෂන් එකේ ඉඳලා පාස් පේපර් ඩිස්කෂන් එකේ ඉඳලා අපි තව සුපිරි ප්‍රෝග්‍රෑම් වගේක් උදේ ප්ලෑන් කරලා තිනවා. ඒක දැම්ම එළියට දාන්න බෑ. අප්‍රේල් මාස රිසර්ච් ආවට පස්සේ අපි ඉතුරු ටික කියන්න. හරි. ඒ ටිකට සම්බන්ධ වෙලා හිටියොත් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව පුතේ SFT වලට ඒකක් අරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට මේ පේරන්ට්ස්ලාට ස්පෙෂලි කියන දෙයක් තියෙනවා. ඒ තමයි
දරුවෝ දැන් මේ දවස්වල එක්සෑම් එකට පාඩම් කරන නිසා සාමාන්‍යයෙන් A level ලියන ළමයෙක්ගේ ගෙයක් කියන්නේ පොඩ්ඩක් භීෂණකාරී වටපිටාවක් තියෙන ගෙදරක්. මොකද සමහර A levels ළමයි හරිම මේ හිංසාකාරී විදිහට හැසිරෙනවා. ඉතින් අපිට ඒක මේ බොහොම සාමාන්‍ය දෙයක්. ඒකට හේතුව තමයි අපිට ඒක සාමාන්‍ය දෙයක් වෙන්නේ අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ උසස් පෙළ දරුවොත් එක්ක වැඩ කරන නිසා අපි දන්නවා මේ A level ළමයෙක් එක්සෑම් ලඟ වෙනකොට ටෙන්ෂන් එකත් එක්ක තමයි එමෙ හැසිරෙන්නේ කියලා. එතකොට මේ අම්මා තාත්තට ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙන්නේ නැති මොකද ඔයාලගේ ළමයි මේ අලුතෙන් A level එක්සෑම් එක ලියනකොට එහෙම වටපිටාවක් ගෙදර හැදෙනකොට ඔයාට ඒක හරි අමුතු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා A level සමයේගේ සාමාන්‍ය ස්වභාවය ඒක එක්සෑම් එක ළඟ වෙනකොට එහෙම පොඩ්ඩක් ටෙන්ෂන් එකත් එක්ක එක වෙනස් දේවල් කරන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒක තේරුම් අරගෙන ළමයිට ලොකු සපෝට් එකක් දුන්නොත් ළමයා ඉස්සරහට අදගෙන යන්න පුළුවන්. මම නිකන් එකට එක්සැම්පල් කිහිපයක් කියන්නම් උදාහරණයක්. සමහර ළමයි කැමති මේ පාඩම් කරනකොට අම්මා හරි තාත්තා හරි චුට්ටක් ඉන්නවනම් නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 10 මාට විතර අම්මා බිස්කට් එකක් තේ එකක් හදලා ගෙනත් දුන්නොත් පොඩි ගෝ එකක් එනවනේ. පාඩම් කරන් යද්දි එහෙම එකක් තියෙනවනේ පුතේ නේ. ඉතින් ඒ නිසා අම්මලා තාත්තලා එහෙම සපෝට් එකක් දෙන්න. 12ට විතර නැගිටලා පුතාට හරි දුන්නට තේ එකක් එහෙම හදලා දුන්නම ඒකෙත් පොඩි ගැම්මක් තියෙනවනේ. ඒ කියන්නේ මම වෙනුවෙන් අම්මා තාත්තා මෙහෙම තව කැප වෙනවා වගේ එකක් එනකොට අර තව නිදා ගන්න තව තාපය භාගයක් වැඩිපුර පාඩම් කරන්න ඕන වගේ එකක් ඔය වයසේ මේ කොල්ල කෙල්ලන්ට සාමාන්‍යයෙන් එනවා. ඒ නිසා අම්මා තාත්තා චුට්ටක් ඒ වගේ ෆිසිකලි පොඩ්ඩක් ළමයි එක්ක ලං වෙලා සපෝට් එකක් දෙන්න. මොකද මාස පහමාරයි තියෙන ලොකු කාලයක් නෙවෙයි. ඇඩ්වාන්ස් වල ළමයින්ට මාස පහමාරක් කියන්නේ ඉතාලම පුංචි කාලයක්, සීමිත කාලයක්, ලොකු වැඩක් කරන්න ඕන කාලයක්. ඒ නිසා දවසට පැය 10ක්, පැය 11ක්, පැය 12ක් ඊට වැඩි කරනවා නම් හොඳයි. වැඩ කරන්න ඕන තනියම පාඩම් කාමරය ඇතුලේ. ඉතින් ඒ නිසා දැන් හැබැයි පේපර්ස් ලියන්නේ ගොඩක් ක්ලාස් වල කරන නිසා ගෙදර වැඩ කරන ගෙදරදී සමහර විට පේපර්ස් එක්ස්ට්‍රා පේපර්ස් එහෙම ලියනවත් ඇති. ඒක ගොඩක් හොඳයි. පාඩම් කරන එක රිවිෂන් ටියුට් වල ගණන් ආය හදන එක තියරි ක්ලාස් වල ටියුට්ස් ආය බලලා පාඩම් කළ ඒවා ගණන් ආය හදන එක විසඳන එක ඒවා තමයි ගෙදරදී ගොඩක් ළමයි කරන්නේ. ඒ අතර පේපර්ස් උත් තනියම තව ලියන්න පුළුවන් නම් ගොඩක් මේ හොඳයි. දැන් මගේ පැත්තේ නම් පුතේ පේපර්ස් ක්ලාස් එකට ගෙන්නලා ලියවන නිසා මේ ළමයාට පොඩි සහනයක් තියෙනවා මේ ගෙදරදී ඒකට අනිත් වැඩ ටික බැලන්ස් කරලා කරගන්න පුළුවන්. ඔයා අනිත් විෂයන්ටත් හොඳ ක්ලාසස් වලට යනවා නම් එහෙම ඔයාලට පොඩි සහනයක් හම්බ වෙලා ඇති ක්ලාස් වල පේපර්ස් ලියවන නිසා ඩිස්කෂන් යන නිසා ඒ වැඩ ටික පොඩ්ඩක් සහනයක් හම්බ වෙලා ඇතිනේ. රයිට්. එතකොට අම්මලා තාත්තලා එහෙනම් සපෝට් එකක් දෙන්න ඕන. හරිද? අම්මලා තාත්තලා සපෝට් එකක් දෙන්න ඕන. සපෝට් එකක් දුන්නේ නැති වුණොත් අපේ මේ ළමයි ටික පොඩ්ඩක් අවුට් යන්න පුළුවන්. හරි? ළමයි එක පොඩ්ඩක් කලබල විදිහට හැසිරෙන්නේ නැතුව සුහදව යාළුවෝ වගේ ඉන්න. හරි? දැන් ඔය වයසේ ළමයි එක යාළුවෝ වගේ තමයි ඉන්න ඕන. ළමයිට කතා කරන්න පුළුවන් කෙනෙක් ගෙදර තියාගන්න හැමතිස්සෙම අම්මාට ගොඩක් සමීප කරගෙන අම්මට මේ ළමයිට විවෘතව කතා කරන්න පුළුවන් නම් ඕන දෙයක් කියන්න පුළුවන් මට්ටමට ෆ්‍රෙන්ඩ් කරගන්න. එහෙම නැත්නම් තාත්තට පුළුවන් ඒ වැඩේ කරන්න. මොකද මේ වෙලාවේ ළමයිට ප්‍රශ්නයක් ආවොත් ඔයාලා තමයි ගොඩක්ම ලඟ වෙලා ඒ ප්‍රශ්නේ විසඳන්න කතා කරන්න ඕන දරුවොත් එක්ක. මේ වැලන්ටයින් එකත් ළඟ එන නිසා ඉතින් දැන් ආදර කතා බහ ගොඩක් යනවනේ. ආදරය කියන්නේ නරක මාතෘකාවක් නෙවෙයි. හැබැයි ඉතින් ඔය වයසේ ටීනේජර්ස් වල ළමයිට අපේ වයසලත් වඩා සෑහෙන ආදරේ බරර දැනෙනවා. සමහරට අම්මා තාත්තා රෝගෙ එච්චර දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ විභාගයක් ලඟ වෙලා තියෙද්දි මේ ඒ වගේ ටොපික් එකක් ඒ වගේ දෙයක් පැත්තට ළමයෙක් ගොළුව ගිහිල්ලා මේ ළමයෙක් පොඩක් අවුට් ගියොත් ඉතින් අම්මලා තාත්තලාට ඉතින් කේන්ති යන්න පුළුවන්. හරි. ඉතින් එහෙම කරන්න එපා. ඒක සාමාන්‍යයෙන් ඔය වයසේ ළමයිගේ ස්වභාවය. ආදරය වගේ දේවල් ටිකක් බරර දැනෙන වයසක තමයි දරුවෝ ඉන්නේ. ආදරය කියන්නේ නරක දෙයක් නෙවෙයි. අනිවාර්යෙන් හැමෝම කරන්න ඕන දෙයක්. ඉතින් හැබැයි එක්සෑම් එකේ අන්තිම මාස පහමාරේ ඔයා මේ ලව් කර කර ඉන්න ගියොත් ආදරය කර කර ඉන්න ගියොත් පොඩ්ඩක් එක්සෑම් එකට තියෙන ફોකස් එක දෙන්න බැරි වෙනවනේ. ඒ නිසා මං හිතන්නේ අලුත් ජෙනරේෂන් එකේ ළමයි හරි බුද්ධිමත්, හරි ස්මාර්ට්. ඉතින් එයාලට දෙයක් කිව්වම හරියට පැහැදිලි කරලා කිව්වම එයාලා හරි ඉක්මනට ඒක ගන්නවා. ඒ නිසා නිවැරදිව පුතේ හරි ආදරේ වුණත් නිවැරදිව බැලන්ස් කරලා මේ දවස් ටිකේ කරන්න ඕන. අම්මලා තාත්තලා හරි පරිස්සමට ළමයි එක්ක වැඩ කටයුතු කරන්න මේ මාස පහේ. මේ ෆිසිකලිත් සපෝට් එකක් දෙන්න දරුවන්ට වැඩේ කරගෙන යන්න. හැමතිස්සෙම ළමයි එක්ක ඔය පාඩම් කරන දේවල් ගැන පොඩි ඩිස්කෂන් එකක් ගෙදරත් දාන්න. පේපර් එකක් අරන් ආවම ලකුණු කොහොමද කියන ඩිස්කෂන් එක පවා ළමයාට පොඩ්ඩක් වැදගත්. නිකන් ඩෝන්ට් කෙයා එන්නකොට ළමයාටවත් ඊළඟ පේපර් එක ලියන්න යන්න හිතෙන්නේ නැහැ. පේපර් අරගෙන පොඩ්ඩක් ලකුණු බලලා මේ බනින්න නෙවෙයි, වනින්න ගහන්න නෙවෙයි. මේ මෙන්න මේ ප්‍රශ්න පොඩ්ඩක් මේ මදි වෙලා නේද පුතේ ටික පාඩම් කරන්න ඊළඟ පේපර් එක ලැබෙඩියෙන් ගන්නවා වගේ පොඩි ගෝ එකක් දෙන්න. හරි. මොකද ඒවා ළමයිට හරි වැදගත්. පුංචි දෙයක් හරි වැදගත්. අම්මේ තාත්තගේ වචනයක්, ගුරුවරයෙක්ගේ වචනයක් මේ වෙලාවේ ළමයිට මහමරක් වගේ වටිනවා. හරිද? ඒ නිසා. හරි. ඒකට අම්මලා තාත්තගේ පැත්තෙන් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ළමයි ගැන ටිකක් වැඩිපුර සොයලා බලන්න.
ඒ දේ තමයි මම ෆෝන් පාවිච්චි කරන මම මේ වෙලාව කතා කරන්නේ ඒවා අපි කතා කරලා තියෙන ක්ලාසස් වල. ඒ නිසා හරි එතකොට අපේ අද ඔන්ලයින් මීටින් එකේ ඔන්න ඔය කතන්දර ටික තමයි කතා කරන්න තියෙන්නේ. මගේ WhatsApp එකට මැසේජස් එනවා ඔන්ලයින් පේපර්ස් ගන්න විදි කොහොමද කියලා. ඒක තමයි පුතේ මම ඔයාලට කිව්වේ. දැන් අපේ මේ ලයිව් සෙෂන් එක මේ ලයිව් ක්ලාස් එකක් ලයිව් මේ ස්ට්‍රීම් එකක් යන්නේ මේ වෙලාවේ අපි chat එකේ දාලා තියෙනවා අපේ hotline number එක. හරි? නැත්නම් අපේ description එකෙත් අපි දාන්නම් අපේ hotline number එක. ඔයාට අපේ hotline අලුත් දරුවෙක් නම් hotline number එකට message එකක් දාන්න full paper class කියලා online සම්බන්ධ වෙන අවශ්‍ය නම්. එතකොට අපි WhatsApp group එකට ආව join කරනවා. ඒකේ අපි සියලුම notice දානවා කොහොමද ඔයා paper pack එක ගෙන්න ගන්න කියලා. හරි? paper pack එක ගෙන්න යන විදිහ අපි දානවා. ඔයා දැනටමත් අපේ මේ 2026 online group එකේ ඉන්නවනම් ඔයා messages දාන්න ඕනේ නැහැ. ඒකට අපි update එකක් දෙනවා. මෙන්න මෙහෙම තමයි මාර්තු මාසේ පටන් ගන්න full paper class එකට join වෙන්න ඕනේ කියලා. physical පන්ති වල ළමයිට physical පන්ති වල කියනවා සහ physical පන්තියේ WhatsApp group එකට අපි notice එක දානවා. full paper class එකේ schedule එක යන්නේ කොහොමද කියලා. පැහැදිලිද කියන එක පුතේ? right. එහෙනම් මේ මෙන්න tute set එක අපිට හම්බෙලා තියෙනවා මේ දැනට ඕගලන්ට දීපු revision tute set එක. හරි මේ දෙන revision tute set එක. මේ මට මේ කලබලෙ මම බැලුවෙත් නෑ ටොපික් වත් බැලුවේ නෑ මෙන්න මේ revision tute set ටික තමයි දැනට ඔයාලට දීලා තියෙන්නේ. මෙන්න මේ format එකටම හරි ලස්සන tute ටිකක් දිගටම ඔයාලට දෙනවා. මේවා ඇතුලේ හරිම ලස්සනට අපි හරි වැදගත් විදියට වැඩ ටික ඔක්කොම කවර් කරලා තියෙනවා. එහෙනම් පුතේ මීට වඩා අපි ඕගොල්ලන් වෙලාව නාස්ති කරන්නේ නැහැ. එහෙනම් live meeting එකට ආවට හැමෝටම ස්තුතියි. පේරන්ට්ස්ලට තෑන්ක්ස්. මේ මොන හරි ස්පෙෂලි අහන දෙයක් තියෙනවා නම් chat එකේ චුට්ටක් දාන්න. ස්පෙෂලි මොකක් හරි තියෙනවා නම් අපිට ටක් ගාලා ඒකට ආන්සර් එකක් දීලා මේ ඉවර කරලා ඕගොල්ලෝ ආයෙත් පාඩම් වැඩ කටයුතු වලට යවන්න පුළුවන්. chat එකේ දාන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අර immediate දැනගන්න දෙයක් තියෙනවා නම් මේ chat එකේ අහනවා night seminar එක ගැන. පුතේ night seminar එක අපි මාර්තු අග සතියේ plan කරලා තියෙනවා කරන්න. හරි? අපි ඒකේ ප්‍රචාරක වැඩ කටයුතු හෙට අනිද්දා පටන් ගනිමු අපේ ටීම් එක. එතකොට night seminar එක තියෙනවා. අපේ සිසුල් ක්ලාස් එකේ ඊට පස්සේ අපේ සාක්ෂ්‍ය ක්ලාස් එකේ දෙකේම අපි කොළඹ රත්නපුර අපේ ෆිසිකල් පන්ති දෙකේම night seminar එකක් තියෙනවා. මේ night seminar එකේ විස්තර අපි group වල දාන්නම්. මේ night seminar එක මාර්තු මාසේ තියෙනවා. වෙන ප්‍රශ්න තියෙනවා නම් දාන්න. මම හිතන්නේ ඔක්කොම මම පැහැදිලිව කියපු නිසා ලොකුවට දැනගන්න දෙයක් නැතුව ඇති. අරුත් ළමයිට අපේ hotline numbers ඔක්කොම පින් කරලා තියෙන්නේ බලන්න පුළුවන් description එකෙත් බලන්න පුළුවන්. හරි. එහෙනම් මොදේ අපි අපේ live class එක ඉවර කරනවා. එහෙනම් හැමෝටම good night. පරිස්සමට ඉන්න. exam එක හරියට ලියන්න. ආයිබෝවන්. chat එක දාන්න දායි. chat එක අහනවා පැය කීයක් වැඩ කරන්න ඕනේද කියලා. පුතේ මේ
සාමාන්‍යයෙන් දැන් එක්සෑම් එක ලඟ වෙලා තියෙන නිසා ඔයා පාඩම් කරලා තියෙන එකත් එක්ක අනුපාතිකව තමයි වැඩ කරන්න ඕන පැය ගන්න සාමාන්‍යයෙන් යන්නේ. හරිද? මම ගෙස් කරලා කිව්වොතින් සාමාන්‍යයෙන් ඔයාට ෆ්‍රී වගේ දවසක් නම් පැය 12ක් විතර දවසට පාඩම් කාමරේ ඇතුළේ වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. දැන් විභාග ගොඩක් ළඟයිනේ. ඒ දැන් උදේ ක්ලාස් ගිහිල්ලා උදේ ස්කූල් ගිහිල්ලා හවස ක්ලාස් ගිහිල්ලා වගේ ආවම පැය 12ක් වැඩ කරන්න බෑනේ. ඒක සාමාන්‍ය හවස 7 ඉඳලා වගේ තමයි වැඩ කරන්න එන්න සමහරට 4ක් බැරි වෙන්න පුළුවන්. අපි 7 ඉඳලා මේ 8 9 10 11 12 ගත්තත් පැය 5ක් වගේ එන්නේ. එක වෙනකන් වැඩ පැය 6ක් වගේ. ඒතකොට අර දවසේම ක්ලාසස් තියෙන වගේ දවසක නම් පැය 6ක් 7ක් පැය 6ක් ගමුකෝ පැය 6ක් වගේ තමයි වැඩ කරන්න වෙන්නේ. එහෙම වැඩ කරන්න ප්‍රශ්නයක් නැහැ. මොකද දවල් වලට ඉගෙන ගන්න වැඩවල යෙදලා ඉන්නේ. ඒතකොට පැය 6ක් වැඩ ගන්න. ෆ්‍රී දවස්වල කියන්නේ ගොඩක් හවස ක්ලාස් නැහැ. ඒ වගේ දවසක පැය 10ක විදිහට පැය 10ක්වත් වැඩ කරන්න යන්න. දවසම ෆ්‍රී වගේ නම් පැය 12ක්වත් වැඩ කරන්න යන්න. අර සැලසුම් පොතක් තියාගෙන අර ඩේට් එක දාලා ලියන්න. උදේ 6 ඉඳන් 8 වෙනකන් මේ ලෙසන් එක බලා ගන්නවා. ආයේ 8:00 ඉඳලා 10:00 වෙනකන් මේ ප්‍රශ්න ටික කරනවා. එහෙම අර ෂෙඩියුල් එකක් හදාගෙන වැඩ කරන්න. හරි. ඒක ටයිම් එක වේස්ට් වෙන්නේ නැතුව කරන්න පුළුවන්. සර් බලන්නවා 25 A level batch එක. මම බලන්නවලු. මේ අපේ විභාගේ ලියපු කොල්ලෝගල ටිකනේ. thank you බලන්නවට. හරිද? බලන්න වෙලා හරියන්නේ නැහැ. දැන් මේ රිසර්ච් ගේන්න ඕන. හරි. මේ කාලේ වැඩ කරන්න ඕන විදිය ගැන පොඩ්ඩක් කියනවා. දැන් මෙච්චෙල්ලා කිව්වේ බං ඒක තමයි. වැඩ කරන්න ඕන විදිය තමයි කිව්වේ දැන් මෙච්චෙල්ලා. මම හිතන්නේ දැන් ඇඩ් වෙච්ච එකද ඔය. මේ මුලින් නම් බලන්නේ නැහැ ලයිව් එක. වැඩ කරන්න ඕන විදිය තමයි කිව්වේ. දැන් ෆුල් පේපර් ක්ලාස් එකට ජොයින් වෙලා පේපර්ස් ලියන්න ඕන කියලා කිව්වා. නෑ මේ අහන්නේ තනියම වැඩ කරන්න ඕන විදිය වෙන්නේ නැති නේ. තනියම වැඩ කරන්න ඕන විදිය තමයි පුතේ අනිවාර්යෙන් පේපර්ස් කියන ගමන් පේපර්ස් වලින් පාඩම් කරන්න. නිකන් පාඩම් කර කර ඉන්න එපා. පේපර්ස් කියන ගමන් පාඩම් කරන්න. සබ්ජෙක්ට් තුනට මේක ගේන්න. දැන් ඔයා මගේ ක්ලාස් එකේ ළමයෙක් නම් ඔයාලට කොහොමත් පේපර්ස් ලියනවා. එතකොට මේ පේපර් එක ලිව්වට පස්සේ ඒ පේපර් එකේ ඔයා අරගෙන බලන්න ඔයාට වැරදිච්ච කොටස් ටික මොකක්ද? උදාහරණයක් ජෛව රසායන ටික වැරදිලා. හරි? ඊට පස්සේ තාප රසායන ටික වැරදිලා. බලය ගන්න වැරදිලා. එතකොට ඊළඟ පේපර් එකෙත් ඔයාට ඒ වැරද්ද මොනෝතින් පුතේ ඔයාගේ ලකුණු අර ඉම්ප්‍රූව් වෙන්නේ නැහනේ. ඒ නිසා වැරදිච්ච ලෙසන්ස් ටිකට අදාළ කොටස් ටික ඔයාගේ තියරි ටියුට් වලින් හොඳට බලලා ඊළඟ එක්සෑම් එකට යන්න. ගිහලා එතකොට ඒකෙදි අර කලින් තරම් වැරදීම් වෙන්නේ නැහැ නේ පුතේ නේ. අන්න ඒ වගේ ෂෙඩියුල් එකකට වැඩ කරන්න. නිකන් පාඩම් කර කර හිටිය කියලා පුතේ මේ පේපර් එකේ ලකුණු වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඔය টොප් රෑන්ක් දාපු ළමයි හැමෝම කියන්නේ සර් ඔයාගේ අර අන්තිම මාස 6 ෆුල් පේපර්ස් ටික ලියපෙකින් තමයි මේ මැච් එක ගැහුවේ කියලා. හරි? ඒ නිසා ෆුල් පේපර්ස් ලියලියා වරදින ලෙසන්ස් වැඩ ටික පාඩම් කර කර එහෙම ඉම්ප්‍රූව්මන්ට් එකක් හදාගන්න ඊළඟ පේපර් එකට. අනිත් සබ්ජෙක්ට් එකකටත් එහෙම කරන්න. හරිද? ET වල නම් පේපර් එක ලිව්වට පස්සේ ඔයාලට වැරදිච්ච කොටස් ටික අදාළව ලෙසන්ස් ටික හොඳට බලාගෙන යන්න ඊළඟ පේපර් එකට යද්දි. අර එහෙම අර පේපර් එකම ටාගට් කරන් පුතේ පාඩම් කරන සිස්ටම් එකක් හදාගත්තොත් ඒක බෝරින් නෑ. හරිද? උඩට අර පාඩම් කිරීම වල ටිකක් හොඳට උනන්දුවෙන් කරනවා. මොකද පාඩම් කරන්නේ ඊළඟ පේපර් එකේ ලකුණු මට්ටම වැඩි කරගන්නනේ. ඉතින් එතකොට ඒක මාර එකක් ඔයාගේ අචීව්මන්ට් එකට යන්න හරිම ලේසියි එතකොට. නේ? දැන් අචීව් කරන්න පුතේ ප්‍රොසෙස් එකක් හදාගන්න ඕනේ. ඒ වගේ ප්‍රොසෙස් එකකට යන්න. එතකොට මාර්තු මුල් සතියේ ඉඳලා ෆුල් පේපර් ක්ලාස් පටන් ගත්තම එහෙම යන්න පුළුවන්. හරි? එතකොට මේ තව එකක් තමයි දැන් අහපු නිසා කියන්නේ දැන් අපි ක්ලාස් එකේ කරන රිවිෂන් ටියුට් එක තියෙනවනේ පුතේ. ඒ ගණන් ටිකම එදාම පුළුවන් නම් ආයෙ ගෙදර ගිහිල්ලා හදන්න. එතකොට අර සාමාන්‍ය ළමයෙක්ට වඩා ටිකක් වේගෙන් වැඩ කරන්න පුළුවන් එකක් හැදෙනවා. තියරි ක්ලාස් එකේ එදා අපි උගන්වන ටික ආයෙ ගෙදර ගිහිල්ලා ආයෙ පාරක් බලාගෙන ගණන් ටික හදන්න. එතකොට අර සාමාන්‍ය ළමයට වඩා වැඩිගෙන වැඩ කරන්න පුළුවන් ළමයෙක් හැදෙනවා. මේ දෙක පට්ට හරි. ඊට පස්සේ මේ පාඩම් කරන ක්‍රම මම කියන්නේ නැහැ. පාඩම් කරන ක්‍රම ක්ලාස් වල කියලා තියෙන එක වෙනම අපි කතා කරමු. අපි දැන් මේ කරන්න ඕන විදිය ගැන අහපු නිසා එහෙම කියන්නේ. මේ ඊට පස්සේ දැන් රිවිෂන් වැඩ ටිකයි තීර වැඩ ටිකයි එහෙම කරගෙන යන අතර දැන් අර පරණ එකතු වෙච්ච වැඩ ටික තියෙනවනේ. ඒකට වෙනම ඕනම් ටයිම් ටේබල් එකක් හදාගෙන හැමදාම පැය 3ක් හරි පැය 2ක් හරි පරණ ලෙසන්ස් ටික ආයෙ බලා ගන්නවා. හරි? පරණ ලෙසන්ස් ටික බලා ගන්නවා. හැබැයි ඒකෙදී ඔටෝ වෙනවා පුතේ මේ අර පේපර්ස් වල වරදින කොටස් ටිකට අදාළව ලයිස්ට්ුවක් ලියා ගන්නවා. පේපර් එක ගත්තා. රයිට් මෙන්න මේ කොටස් ටික මගේ වැරදිලා. ලියා ගන්නවා ලිස්ට් එකක්. බලේ පාඩමේ මේ ටික වැරදිලා, විද්‍යුතේ පාඩමේ මේ ටික වැරදිලා. ඒ ටික ටියුට්ස් වලින් හොඳට බලලා පාඩම් කරලා හදාගෙන යනවා ඊළඟ එකට. එතකොට ඔටෝම වෙන්නේ මොකද්ද පුතේ? පරණ ලෙසන්ස් ටික කවර් වෙන එකනේ. මේක තමයි නියම টොප් ලෙවල්ම ක්‍රමය මේක තමයි පුතේ. හරි. පේපර් එක ටාගට් කරගෙනම පාඩම් කර කර පේපර්ස් ලියන්න. පාඩම් කර කර පේපර්ස් ලියන්න. නිකම් පාඩම් කර කර ඉන්නකොට ආ ඉන්න දන දන්නෙත් නැහැ. පේපර් එක ටාගට් කරන් පාඩම් කරන්න ඕන විදිය පේපර් එකේ ප්‍රශ්න විදිය කිසිම දෙයක් අදහසක් නැතුව තමයි දිගටම පාඩම් කර කර ඉන්නේ.
ඒ නිසා පේපර්ස් ලියලා පාඩම් කරන එක තමයි මරුම ක්‍රමය. සෝ බයෝ පාඩම කරන්න කම්මැලි ඒකට මොකද කරන්නේ? බයෝ ටික පාඩම් කරන කම්මැලිලු මේ ඒකට හොඳ ක්‍රමයක් මම ක්ලාස් වල කිව්වා අපේ මේ සෝෂල් මීඩියා වලත් මම දැක්ක අපේ කට්ටිය දාලා තියෙනවා. ඒ තමයි YouTube channel එකක් හදලා බයෝ ලෙසන් එක පුතේ පිටු 10ක් වේගෙන් කියවන්න. බයෝ ලෙසන් එක පිටු 10ක් වේගෙන් කියවලා ඒ කියවපු පිටු 10 ඊට පස්සේ වයිට් බෝඩ් එකක් හයි කරගෙන ගෙදර පාඩම් කරන බිත්තියේ ඒක එක්ස්ප්ලেইন කරන්න. ඔය පාඩම් කරපු පිටු 10 එක්ස්ප්ලেইন කරන්න. අර මම උගන්වන්නේ වගේ අනුමාත්‍රිකා ටික පොඩ්ඩක් ලියාගෙන කොලේගේ අනුමාත්‍රිකාවේ මාත්‍රිකාව බලවල එක්ස්ප්ලেইন කරන්න. ඒක රෙකෝඩ් කරන්න ඔයාගේ ෆෝන් එකේ. ඔයා එක්ස්ප්ලেইন කරන එක පුතේ මේ රෙකෝඩ් කරන්න ඔයාගේ ෆෝන් එකේ. රෙකෝඩ් කළා ඒ රෙකෝඩඩ් වීඩියෝ එක ඔයා හදපු ඔයාගේ YouTube channel එකට අප්ලෝඩ් කරන්න. ඒ විදිහට මුළු බයෝ ලෙසන් එකටම වීඩියෝ සෙට් එකක් ඔයා හදන්න. හදලා නැවත නැවත ඒ වීඩියෝස් බලන්න. මරුම ක්‍රමයක් ඈ. ඔයාලට බයෝ ලෙසන් එක අනිත් ලෙසන් ඔක්කොටම වඩා හොඳට කරගන්න පුළුවන්. කරලා බලන්න මටත් අප්ඩේට් එකක් දෙන්න හොඳ. සර් මට මැත්ස් ටික අමාරුයි ඒකට සොලියුෂන් එකක් කියන්න පුළුවන්ද? රිවිෂන් එකේ පුතේ දැන් අපි මැත්ස් ටික ආයෙ රිවිව් කරා පාඩම් 3ක්. තා පාඩම් 2ක් තියෙනවනේ. ඒ දෙක තියරි ක්ලාස් එකේ කරලා ඒකට රිවිෂන් පන්තියෙත් කරලා රිවිව් කරනකොට හරි ආවේ. මැත්ස් පුළුවන් වෙන්න පුතේ ගණන් හදන්න ඕන. වෙන කිසිම ඔප්ෂන් එකක් නැහැ. ඔයා මැත්ස් ටියුට් ටික අරන් දැන් ඔයාලගේ රිවිෂන් ටියුට් එකයි තියරි ටියුට් එකයි ඔක්කොම තියෙනවා නම් ඒ ටියුට්ස් ටික ආයේ කම්මැලි බලන්න දුව මුලින් ඉඳලා අර පොඩි ෂෙඩියුල් එකක් හදාගෙන ආයෙ හදන්න ගණන් ටික. හරි. ඊට පස්සේ මේ ඒ ගණ ඒ දැන් මම සමාන කීප ප්‍රකාර මම කියන්නේ. ඊට පස්සේ ඒ ලෙසන්ස් වලින් උදාහරණයක් ත්‍රිකෝණමිතිය, මූලික ගණිතය, පයිතගස් ටිකනේ දැන් කරලා තියෙන්නේ. ඒ ටිකෙන් පාස් පේපර්ස් වල අහලා තියෙන ප්‍රශ්න ටික තියෙනවානේ. රචනා ප්‍රශ්න, MCQ ප්‍රශ්න ඒව කරන්න. ඒව කරලා කොහොම හරි පුළුවන්. ඒ කියන්නේ සමහරට කරගන්න බැරි වෙයි. ආයෙ දවසක අරන් බලන්න ඒත් බැරි වෙයි. ආයෙ තුන්වෙනි දවසේ බලන්න පුළුවන් වෙයි. හරි. try කරලා ඒ ගණනුත් හදන්න. බැරිම වුණොත් පොඩ්ඩක් මාකින් එක බලලා හදන මෙතඩ් එක අල්ලගෙන හදන්න කමක් නැහැ. එහෙම පාස් පේපර්ස් වලත් තියෙන ගණන් ටිකක් හදලා පොඩ්ඩක් ඒ මොඩල් එකට පොඩ්ඩක් ඔළුව හදාගන්න. එතකොට මැත්ස් ටික හදාගන්න පුළුවන්. හරි. මැත්ස් හදාගන්න පුතේ මැත්ස් කරන්න ඕන. ගණන් හදන්න ඕන. හරි. මම හිතන්නේ හරි නේද පුතේ? අපි පැයකට ආසන්න කාලයක් පුතේ මීටින් එක කළා. දැන් ඔයාලගේ ඊළඟ පාඩම් වැඩවලට මම ඕගොල්ලෝ මෙතනින් යවනවා මේ මොකක් හරි මේ රියැක්ට් එකක් දාන්නකෝ. අද ඔයාලට වැඩක් වුණා නම් ගෝ එකක් හම්බුණා නම් හොඳ ප්‍රෝග්‍රස් එකක් හම්බුණා නම් ස්ටාර් එකක් හරි මොකක් හරි දාන්න. දාලා අපි එන කතාව ඉවර කරමු. කමෙන්ට් එකක් දාන්න. හරි? බලන්න හැම එකම කමෙන්ට් එකක් දාන්න. මීටින් එකෙන් මොකක්ද ඔයාලට හම්බෙච්ච ප්‍රෝග්‍රස් එක කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. ඒක අපිට හරි වැදගත්. කමෙන්ට් එකක් දාලා ගිහලා පාඩම් කරන්න. හරි? රයිට් අපි එන අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් දානවලු. දාන්න ඕන පුතේ. හරි?
රයිට් අපි එහෙනම් ලයිව් මීටින් එක ඉවර කරනවා good night